හරි ළමයි අදත් රෑ වීඩියෝ එකක් දානවා අදත් පාන්දර වෙන්න පුළුවන් හරිද අද වීඩියෝ එකේදී කතා කරන්නේ බයෝ වලට කොහොමද වැඩ කරන්නේ හරිද බයෝ වල ප්ලෑන් එක ලස්සනට කියලා දෙනවා වීඩියෝ එක ස්කිප් කරන්න දු බලන්න හරිද මොකද මේ වීඩියෝ එකේ හැමතැනම තනින් තන වැදගත් පොයින්ට් එකක් කියනවා මම හරිද ඒ හැම පොයින්ට් එකක්ම හොඳට රෝලට දාන වැඩේට බහින්න හරි වැඩේ සෙට් වෙමු මම මෙතන ස්ක්‍රීන් එක දානවා කොහොමද මේ ප්ලෑන් එක යන්නේ කියලා අවසාන හරිය සම මැද හරිය වැදගත් පොයින්ට් එකක් කියනවා හොඳට ප්ලෑන් එකත් එක්ක අහගන්න ප්ලෑන් එකේ PDF එකක් මම යටින් දානවා යටින් දානවා කියන්නේ මම group එක මේ link එකක් දානවා ඒ link එකට join වෙන්න හරිද ඒ link එකේ PDF එක තියෙනවා හරිද ඕනේ කට්ටිය ඒ group එකට ගිහිල්ලා ඒ PDF එක ගන්න bio plan එක හරිද bio plan එක මෙතනින් පටන් ගමු වැඩේ set වෙන්න හරිද හොඳට මේක මම කියන දේ හොඳට උඩට දාගෙන වැඩේට set වෙන්න හරි ජාව අතරින් දේවා වැඩ කරන්න හරි අද කතා කරන්න යන්නේ bio වලට කොහොමද වැඩ කරන්න ඕනේ කියලා හරිද එතකොට මෙතනදී දැන් මෙතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා හරිද කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතනදී. හරි මෙතනදී කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස් වෙනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් වලදී අපි කතා කරේ මොකද්ද? පාස් පේපර්ස් නේ මෙතන කතා කරේ. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල අපි කතා කරේ පාස් පේපර් සෙට් එක. පාස්ට් පේපර්ස් සෙට් එක තමයි කතා කරේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වල. හැබැයි මෙතනදී බයෝ වලදී අපි කතා කරන්නේ පළාත් පේපර්ස් සහ ස්කූල් පේපර්ස් කතාව තමයි යන්නේ ගොඩක් හරිද ස්කූල් පේපර්ස් කතාව තමයි ගොඩක් වෙලාවට යන්නේ ඊට අතරව පාස් පේපර්ස් වලත් 2019 හරි 2019 2024 දක්වා පාස් පේපර්ස් ටිකක් යනවා මෙතන හරිද එතකොට ඔයා මුලින්ම මම කියනවා මගේ channel එකට join වෙලා නැත්නම් ඒ කියන්නේ මගේ channel එකක් තියෙනවා ඒක මම description එකේ දාන්නම් හරිද description එකේ දාන link එක ඒකෙන් join වෙන්න ඔයාලගේ papers නැත්නම් ඒ group එකේ තියෙනවා papers ඔක්කොම ටික හරිද ඒ කියන්නේ පළාත් papers තියෙනවා පළාත් papers තියෙනවා school papers set එකම තියෙනවා ඔක්කොම ටික ඒ group එකේ තියෙනවා හරිද ඒ papers ටික අරන් තමයි මේකට set වෙන්න ඕනේ. තේරෙනවද? ඒතොර මෙතනදී bio වල syllabus එකම හරිද? ඔයාට නොදැනී cover වෙනවා. ඔයාට නොදැනීම මෙතන cover වෙනවා. හරිද? ඔයාට bio වල confidence එකක් වෙනවා මේක කරන්නේ කොහොමද කියලා. හරිද? bio වල confidence එකක් හදාගන්න පුළුවන් මොකද්ද කරන්න කියලා මෙතන. හරි වැඩේ පටන් ගමු. මැද හරිය අවසාන හරිය පොඩ්ඩක් හොඳට අවධානයෙන් අහන් ඉන්න. වැදගත් point එකක් කියනවා. තේරුණාද? හරි වැඩේ පටන් ගමු. එතකොට මුලින්ම තියෙනවා 10 වෙනිදා. දැන් 10 වෙනිදා රෑ දාද්දි රෑ වෙයි 10 වෙනිදා දාද්දි මෙතනින් පටන් ගන්න ඕනේ නැහැ. හරි පටන් ගන්න පුළුවන් නම් පටන් ගන්න මෙතන ඉඳන් 11 වෙනිදා පටන් ගන්න. හරිද? MCQ 30 හරිද? හැමදාම තියෙන්නේ MCQ 30යි ස්ට්‍රක්චර්ඩ් 103යි සහ 104ක් කරන්න තියෙන්නේ. එතකොට ඔයා යුනිට් 1 2 10 වෙනිදා ගමුකෝ. ඔක්තෝබර් 10 වෙනිදා යුනිට් 1 2 MCQ 30ක් ගන්නවා. ඒ MCQ 30 ගන්නේ පළාත් පේපර්ස් සහ ස්කූල් පේපර්ස් වලින්. හරිද? පළාත් පේපර් සෙට් එකක් ගන්න print out කරලා ස්කූල් පේපර් සෙට් එකක් ගන්න print out කරලා වැඩේට බහින්න MCQ 1 2 පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ MCQ 30ක් කරන්න එක දිගට කරලා ඉවරලා ඒ අදාළ එක් එක් MCQ එකක වරදින්න හේතුව මොනවද කියලා ඒ පේපර් උඩම හරිද පේපරේ print out කරනවනේ පේපරේ print out ගත්තට පස්සේ හිතන්න පළවෙනි ප්‍රශ්නේ කියලා පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ස්ටේට්මන්ට් 1යි 2යි 3යි 4යි කොහොම පහක් තියෙනවනේ ස්ටේට්මන්ට් ඔය එක එක ස්ටේට්මන්ට් එක වරදින්න හේතුව මොනවද කියලා ලියන්න ඒ පේපර් උඩම තේරුණාද ඔය වගේ ප්‍රශ්න MCQ ඔක්කොම ටික කොහොම හරිද ඔක්කොම ටික එක් එක් ස්ටේට්මන්ට් එක වරදින්න හේතුව මොනවද එක් එක් ස්ටේට්මන්ට් එක වරදින්න හේතුව මොනවද කියලා ලියන්න තේරුණාද පේපර් උඩමයි දැන් වෙනම විවර ලියන්න වෙලාවක් නැහැ දැන් වෙනම ලියන්න වෙලාවක් නැහැ පේපර් උඩම ගත්තා අදාළ MCQ ගත්තා අදාළ MCQ එකේ ස්ටේට්මන්ට් පහ වරදින්න හේතුව මොනවද කියලා ඒවලම ලිව්වා තේරුණාද ඔහොම තමයි MCQ සෙට් එක කරන්න ඕනේ එතකොට ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් ඩේස් එක ගත්තාම ස්ට්‍රක්චර්ඩ් ඩේස් වලට බහින්නේ මෙහෙමයි හරිද ස්ට්‍රක්චර්ඩ් ඩේස් වලදී ඔයා දැන් ස්ට්‍රක්චර්ඩ් ඩේස් තුනක් කරන්න දෙනවා 10 වෙනිදා 10 වෙනිදා ස්ට්‍රක්චර්ඩ් ඩේස් තුනක් කරන්න දෙනවා ඔයාලට හරිද ඒ තුන කරන්න යුනිට් 4න් හරිද ඒ කියන්නේ ඔයා පළාත් පේපර් සෙට් එකක් හෝ ස්කූල් පේපර් සෙට් එකක් හොයාගෙන මුලින්ම පළාත් පේපර්ස් වලට යන්න හරිද මුලින් පළාත් පේපර්ස් වල තියෙන මේ ස්ට්‍රක්චර්ඩ් ඩේස් සෙට් එක ගන්න ඒ ස්ට්‍රක්චර්ඩ් ඩේස් වල ඔයාලට තේරෙනවනේ ගද්දි ස්ට්‍රක්චර්ඩ් ඩේස් වල යුනිට් 4ට දාලා ස්ට්‍රක්චර්ඩ් ඩේස් ප්‍රශ්න එක්කේ පේපරේ හිතන්න මම ගත්ත මධ්‍යම පළාතේ පේපරේ හරිද මම මධ්‍යම පළාතේ පළාත් පේපරේ ගන්නවා ගත්තට පස්සේ යුනිට් 4 හරිද යුනිට් 4 ස්ට්‍රක්චර්ඩ් ඩේස් ප්‍රශ්නේ ගන්නවා යුනිට් 4ෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ටික ගන්නවා ස්ට්‍රක්චර්ඩ් ඩේස් වල ඒක අරන් ඔයා විනාඩි 10ක් ටයිමින් තියන්න හරිද
විනාඩි 10ක් MCQ ස්ට්‍රක්චර් ඩේස් එකට ටයිමින් තියලා උඩරින් විනාඩි 15ක් තියන්නකෝ. තියලා ඔයා MCQ ඒ ස්ට්‍රක්චර් ඩේස් එක ලියන්න. හරිද? ඒ ස්ට්‍රක්චර් ඩේස් එක ලිව්වට පස්සේ ඒකේ වරදින පොයින්ට් තියෙනවනේ. ඔයාට නිකන් අමතක වගේ ඒවත් තියෙනවනේ. ආන් මේ හැම එකක්ම මොතර නෝට් කරගන්න, ඔළුවෙන් නෝට් කරගන්න, ඔළුවෙන් නෝට් කරගෙන ඊට පස්සේ ඒවා මාකින් ස්කීම් එක ගන්න. මාකින් ස්කීම් එක ගන්න, මාකින් ස්කීම් තියෙනවා බලන්න ඔයාලා. හරිද? පුළුවන් තරම් මාකින් ස්කීම් එක ගන්න. මාකින් ස්කීම් එකේ උත්තරෙත් එක්ක ඔයාලා ලියපු උත්තරේ ටැලි කරලා බලන්න. ඒ ඔයාගේ උත්තරේ මේ උත්තරේ සංසන්දනය කරලා බලන්න. ඒ උත්තරේ එක වචනයක් කරේ වැරදි නම් ඔයා මොකද්ද කරන්නේ? ඒ ස්ට්‍රක්චර් ඩෙසේ එක උඩම ඒ ප්‍රශ්නේ උඩම හරිද? ඒ ස්ට්‍රක්චර් ඩෙසේ ප්‍රශ්නේ උඩම රතු පැනෙල් ලියන්න වරදින්න හේතුව මොනවද කියලා. ඒ ප්‍රශ්නේ. හරිද? ඔයාගේ ස්ට්‍රක්චර් ඩෙසේ 3ක් යුනිට් 4ෙන් කරන්න ඕන. ඊට පස්සේ එසේ 4 ගත්තාම මේ එසේ 4 තියෙන්නේ යුනිට් 5 වෙනි පාඩමේ. හරිද? 5 වෙනි පාඩමේ එසේ 4 තමයි ලියන්න ඕන. එතකොට 5 වෙනි පාඩමේ ඒවා මාත්‍රාවම තෝරගන්න. එතකොට එසේ වලට මෙහෙම හරිද? එසේ වලට මේ හැම එකක්ම අහගන්න හොඳට. එසේ වලට මාතෘකා ටික හොයාගන්න මෙහෙම. 2025 2024 ගණ්ඩ පළාත් පේපර්ස් ටික අරන් ඔයා ඇනලයිස් කරන්න ගිය පාර ආවේ මොනවද සහ මේ පාර එන්න පුළුවන් මොනවද යුනිට් 5ට අදාළ එසේ සෙට් එක ඔයා ඇනලයිස් කරලා යුනිට් 5ට අදාළ එසේ සෙට් එකක් වෙනම හදා ගන්න ඔයා මේ පාර එන්න පුළුවන් කියලා හිතන එසේ සෙට් එකක් හදාගන්න මේ පාර එන්න පුළුවන් කියලා හිතන එසේ සෙට් එකක් හදාගෙන අන්න ඒසේ ටික අන්න ඒසේ වලින් 4 මම මේ ප්ලෑන් එකේ දාලා තියෙන විදිහට අදාළ පාඩමට කරන්න. දැන් අද කරන්න තියෙන්නේ 10 වෙනිදා කරන්න තියෙන්නේ එසේ 4 ලියන්න තියෙන්නේ. යුනිට් 5 එසේ 4 ලියන්න තියෙන්නේ. කොහොමද එසේ 4 හොයාගන්නේ? ඔයා පළත් පේපර්ස් ඇනලයිස් කරලා ගෙස් කරලා ඔයා හදනවා යුනිට් 5ට අදාළව එසේ ටොපික්ස් ගොඩක් හදාගෙන යනවා. හදාන ගිහලා අදාළ එසේ ටොපික් එකට ලියනවා. එසේ 4ක් ලියනවා. එසේ 4 ලියද්දි අදාළ එසේ එක හිතන්නකෝ ඔයාගේ තිබ්බ කියලා මේ මානව ජීවන පද්ධතිය කියලා මානව ආහාර ජීවන පද්ධතිය ගැන විස්තර කරන්න තියෙනවා. එතකොට මානව ආහාර ජීවන පද්ධතිය ගැන විස්තර කරද්දී අදාළ පොයින්ට් කඩලා ලියන්න. හරිද? ඒසේ එකේ පොයින්ට් කඩලා ලියලා හරිද? ලොකු රචනා වගේ ලියන්න වපුරුදු වෙද්දී පොයින්ට් කඩලා ලියන්න. කඩලා ලියුවට එක්සෑම් එකේ ලියන්න ඕනේ රචනාවක් වගේ. හරිද? මොකද බයෝ රචනානේ ඒක. ඔයාලට මතක තියාගන්න ලේසි වෙන්න කඩලා ලියන්න පොයින්ට්. හරිද? ඒ පොයින්ට් කඩලා ලියද්දී ඒ පොයින්ට් ටික මතක තියාගන්න පුළුවන් වෙන විදිහට ඔයා ස්කෙච් එකක් ගහන්න. දල රූප සටහනක් ගන්න. ඒ ස්කෙච් එක දිහා බලලා පටස් ගාලා එසේ එකේ තියෙන පොයින්ට් ඔක්කොම මතක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? තේරුණාද? ඒ එසේ එකේ තියෙන හැම පොයින්ට් එකම මතක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලා මේක මේ කියන්නේ එසේ ලියන විදිය මම වීඩියෝ එකක් දාලා තියෙනවා. හරිද? බයෝලොජි රචනා ගොඩ දාන විදිය කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් බලන්න මගේ YouTube එකේ තියෙනවා. හරිද? මගේ channel එකේ තියෙනවා. බයෝ රචනා ගොඩ දාන විදිය කියලා රචනා ගොඩ දාන විදිය කියලා channel එකේ තියෙනවා YouTube එකේ. ඒක බලන්න නැත්නම් බලන්න ඔයාලා. හරිද? ඒක බලන්න නැත්නම් බලන්න එසේ කරන විදිය තියෙනවා. හරිද? එතකොට එසේ 4ක් ලියන්න ඒ වගේ. හරි ඊට පස්සේ 11 වෙනිදා MCQ 30ක් කරන්න ඕනේ යුනිට් 4න් ස්ට්‍රක්චර් එසේ 3ක් කරන්න ඕනේ යුනිට් 5න් එසේ 4ක් කරන්න ඕනේ යුනිට් 9න් හරිද මයික්‍රෝ වලින් එසේ 4ක් කරන්න තියෙන්නේ ඒකට මයික්‍රෝ වලින් අදාළ හරිද මයික්‍රෝ වලට අදාළ ඒ කියන්නේ යුනිට් 9 නේ මයික්‍රෝ කියන්නේ යුනිට් 9 නේ මයික්‍රෝ කියන්නේ යුනිට් 9 වෙනි පාඩම ඒතකොට 9 වෙනි පාඩමේ ඔයා එසේ ටිකක් ඇනලයිස් කරන්න පළාත් පේපර්ස් ටිකක් අරන් ඇනලයිස් කරලා ඒකේ අදාළ මේ එසේ සෙට් එක එක මේ 4 කරන්න හැමදාම මම ප්ලෑන් එකේ විදියට. හරිද බලන්න මම මේ ප්ලෑන් එක හදලා තියෙන්නත් බලන්නකෝ. අදාළ දවසට මුළු සිලබස් එකක් නිකන් ඔයාලට දැනෙන විදියට හදලා තින්නේ. ඒ කියන්නේ යුනිට් 1 2 කරන්න MCQ. අන්න 1 2 පාඩම් ටික ඇල්ලුණා. කොන්ෆිඩන්ස් එකක් ආවා. ඊට පස්සේ යුනිට් 4. යුනිට් 4 ස්ට්‍රක්චර් එක කරන්න. ස්ට්‍රක්චර් එක වලත් කොන්ෆිඩන්ස් එකක් ආවා මට. එසේ ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක වල යුනිට් 4. ඊට පස්සේ මම එසේ ලියන්නේ 5 වෙනි පාඩම බලන්නකෝ. එතකොට මට එක දවසකට 1 2 4 5 කියන පාඩම් 4ක් කවර්ලා දෙනවා. ඔයාට ලොකු කොන්ෆිඩන්ස් එකක් එනවා මට බයෝ පුළුවන් නේද කියලා. හරිද? අන්න ඒ කොන්ෆිඩන්ස් එක තමයි වැදගත්. හරිද තේරුණාද? අන්න ඒ කොන්ෆිඩන්ස් එක හදාගන්න වැඩ කරන්න පුළුවන් තරම් මේ ප්ලෑන් එක විදිහට. හරිද? බලන්න ඊට පස්සේ 11 වෙනිදා MCQ 30 යුනිට් 4 ස්ට්‍රක්චර් එසේ 3 යුනිට් 5 එසේ 4යි යුනිට් 9 බලන්න 4 5 9 පාඩම් ටික ඇල්ලිලා. අනිත් දවසේ බලන්න ඒතකොට සිලබස් එක ලොකු උනන්දුවක් තියෙනවා. ඔයාට මුළු සිලබස් එක පුළුවන් කියලා ඔයාලට දැනෙනවා ඒක. හරිද? ඊට පස්සේ බලන්න 12 වෙනිදා MCQ 30 යුනිට් 5 MCQ 30 යුනිට් 1 දෙකේ ස්ට්‍රක්චර් එසේ 3ක් කරන්න ඕනේ මේකේ. හරි මේකේ 3ක් වෙන්න ඕනේ. ස්ට්‍රක්චර් එසේ 3ක් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ එසේ 4ක් ලියන්න ඕනේ යුනිට් 4. මෙදාට 1 2 4 5 කියන පාඩම් සෙට් එක ආයෙ පාරක් කවර් වෙලා බා. තේරුණාද? එතකොට බලන්න ඔක්කොම කවර් වෙනවා. ඊට පස්සේ බලන්න 13 වෙනිදා යුනිට් 9 MCQ 30ක් කරනවා ස්ට්‍රක්චර් එසේ 3ක් කරනවා යුනිට් 3 4.
ඊට පස්සේ 24ක් ලියනවා යුනිට් දෙවෙනි පාඩමේ. තේරුණාද? ඊට පස්සේ 14 වෙනිදා MCQ 30ක් කරනවා යුනිට් 4 MCQ 30යි ස්ට්‍රක්චර් 24ක් කරනවා 8 9. ඊට පස්සේ 24ක් කරනවා යුනිට් 5. අර ප්ලෑන් එක විදිහට කරන්න MCQ 30 විවරණය කරලා ලිව්වා පේපර් උඩම හරි වැරදි බලා ගන්න. ස්ට්‍රක්චර් දෙකවලත් හරි වැරදි මේ හොඳට මාක් කරන ආය පාර අලුත් පැන ලියන්න පරිදි හැම පොයින්ට් එකක්ම. එසේ ගත්තාම එසේ ප්ලෑන් එක විදිහට මම එසේ ප්ලෑන් එකේ අහර මං කිව්වේ එසේ කරන විදිය. ඒ කියන්නේ එසේ කරන විදිය මං කියවනේ එසේ ලියන විදිය ලියා ගන්න ස්කෙච් ගහලා අදාළ එසේ ටික ලියන්න. හරිද? ස්කෙච් ගහන්න නැත්නම් පොඩක් වල වෙලා ඉතින් 24 ලියන්න නැහැ. ඔයා කලින් ස්කෙච් එහෙම ගහලා තියෙනවා නම් අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ බලන්න 15 වෙනිදා MCQ 30යි යුනිට් 5යි ස්ට්‍රක්චර් 24යි යුනිට් 2යි එසේ එක්ෂන්ස් රිවයිස් කරන්න තියෙනවා. මෙතන බලන්න වෙන්නේ. මෙතන බලන්න. මම මේ ප්ලෑන් එක හදලා තියෙන මාර මහන්සි වෙලා හරිද? ඒ කියන්නේ හොඳට බෙදලා මුළු සිලබස් එක කවර විදිහට හදලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න 15 වෙනිදා මොකද කරන්නේ? මම දවස් 5ක් එක දිගට එසේ ලිව්වා. ඒ ලියපු ඒ දවස් 5ෙම ලියපු එසේ ටික ඔයා 15 වෙනිදා, ඒ කියන්නේ 6 වෙනි දවසේ අන්න එසේ සෙට් එකම රිවයිස් කරන්න ඕනේ. හරිද? මේ හැම එසේ එකක්ම පොයින්ට් වයිස් පට ගාලා රිවයිස් කරන්න. ඒ කියන්නේ කොලයක් ගත්තා ලියන්න ඕනේ. හරිද? ලියන්න ඕනේ. ඒ කියන්නේ යුනිට් 5 අදාළ එසේ එකේ මාතෘකාව ලිව්වා. ලියන්න කියන්නේ ලස්සන ලියන්න ඕනේ නැහැ කොහොමද? ඒ කියන්නේ පොයින්ට් එක මතක් කරගෙන නිකන් ඔහොම ලියන්න යන්න. මේක එන්න. මේක එන්න කියලා නිකන් පෑන යවන්න කොලේ. කොලේ උඩ පෑන යවන්න. ඒ කියන්නේ යුනිට් 5 හිතන්නකෝ ක්වෙස්චන් එකක් ලිව්වා එසේ ක්වෙස්චන් එකක්. මේ එසේ ක්වෙස්චන් ලියද්දි ඒ කියන්නේ පෑන යවන්න නිකන් මම ලියනවා වගේ යවන්න පෑන. අකුරු ලියන්න වෙලා නැහැ. පොයින්ට් එක මතක් කරලා පොයින්ට් එක කියවන ගමන් පෑන යවන්න ඕම අතෙන්. තේරුණාද? ලියනවා කියන එක තියෙන්න ඕන ඔළුවේ. ඒ කියන්නේ මම ලියනවා දැන් එසේ එක ලියනවා කියලා ඔයාලට දැනෙන්න ඕනේ. තේරුණාද? ඔහොම තමයි එසේ ලියන්නේ. හරිද? ඊට පස්සේ මේ හරි දවස් 5ක් එක දිගට එසේ ලිව්වා. ඒ දවස් 5 එසේ ටික 6 වෙනි දවසේ රිවර්ස් කරා. ඊට පස්සේ 16 වෙනිදා MCQ 30ක් කරනවා යුනිට් 3 ස්ට්‍රක්චර් 24ක් කරනවා යුනිට් 7 6 බලන්න. ඊට පස්සේ එසේ එක්ෂන් 4ක් කරනවා යුනිට් 9. හරිද? පාඩම් ගොඩක් කවර් මේ හරිය වෙද්දී ඉතින් සිලබස් එක කන්ෆිඩන්ස් එකක් එනවා වාට. ලොකු කන්ෆිඩන්ස් එකක් එනවා. සිලබස් එක වාට දැනෙනවා. ඒ කියන්නේ මට ඔක්කොම දැනෙනවා. ඒ කියන්නේ ඔක්කොම පාඩම් ටික පුළුවන් ඒ දැනනවාද කියලා හිතනවා වාට. අන්න ඒක තමයි වැදගත්. හරිද? ඊට පස්සේ ඔහොම බලන්න 17 වෙනිදා යුනිට් 2 MCQ 30යි ඊට පස්සේ යුනිට් 5 ස්ට්‍රක්චර් 4යි යුනිට් 4 එසේ එක්ෂන් 4යි ඊට පස්සේ 18 වෙනිදා යුනිට් 7 MCQ 30යි යුනිට් 9 8 ස්ට්‍රක්චර් 4යි යුනිට් 2 එසේ එක්ෂන් 4යි ඊට පස්සේ 19 වෙනිදා රිවයිස් කියලා දාලා තිනවා. ඒ කියන්නේ ඔයා මෙතන පොඩ්ඩක් මම ෆී එකක් දීලා තියෙන්නේ. නිදහස් දවසක් දීලා තිනවා. මොකද මේ නිදහස් දවසේ මේ කරන්න වැඩක් තියෙනවා. හරිද? නිදහස් දවසේ කරන්නේ නිකන් ඉන්න එපා. හරිද? ඒ කියන්නේ අර බයෝ පොඩ්ඩක් කරන ගමන් ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට පොඩ්ඩක් වැඩි බරක් දෙන්න මෙදාට. ඒ කියන්නේ මෙදාට කියන්නේ මෙදාට පොඩ්ඩක් අර කියන්නේ අර ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ වල මග අරුණව තියෙන්නේ. ඒ කියන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ වල මග අරුණව තියෙන ප්ලෑන් එකේ අන්නේ මග අරුණව කරන්න මේ ටික දාගන්න මෙතන. ඊට පස්සේ මෙතන 20 වෙනිදා MCQ 30ක් කරන්න ඕනේ යුනිට් 5 ස්ට්‍රක්චර් 4ක් කරන්න යුනිට් 6 7. ඊට පස්සේ එසේ 4ක් කරන්න යුනිට් 10. යුනිට් 10ත් වැදගත්. හරිද? ඒ කියන්නේ මම මෙතන එසේ දාලා තියෙන බලන්න. එසේ දාලා තියෙන්නේ යුනිට් 5ටයි 9ටයි 4ටයි 2ටයි ඊට පස්සේ 10ට දාලා තියෙනවා. ආයෙ එසේ දාලා තියෙනවා යුනිට් 3ට දාලා තියෙනවා එසේ. හරිද? එතකොට මේ දැන් ඔයාලා යුනිට් මේ ඔයාලා දැන් එසේ ලියන්න බලාපොරොත්තු වෙනවා නම් යුනිට් 7 8 කියන පාඩම් වල ඔයාලා ඒවත් දාගන්න ඕන. හරිද? ප්ලෑන් එක හදාගන්න ඒක. හරිද? මම කියන්නේ දෙවෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, නවවෙනි පාඩම, 10වෙනි පාඩම වගේ ටිකකින් එසේ ටික කොට දාගන්න පුළුවන්. හරිද? මේ පාඩම් සෙට් එකකින් එන්න පුළුවන් එසේ ඔක්කොම ටික ලියලා ගියා නම් ගොඩ ඉතින්. තේරුණාද? එහෙම හදාගත්තා නම් හොඳයි. මම මේ එසේ ටික මෙහෙම දැම්මා. හරිද? පාඩම් ටික. ඊට පස්සේ බලන්න 22 වෙනිදා මේ 22 වෙනිදා තියෙන්නේ නෑ 21 වෙනිදා MCQ 30ක් කරනවා යුනිට් 7. ඒ කියන්නේ යුනිට් 7ෙන් විතරයි ඈ පළාත් පේපර්ස් සුලබස් වාගෙන යුනිට් 7ෙන් විතරක් මේ MCQ ටික කරනවා. MCQ 30ක් කරනවා හරියට බලා ගන්නවා. ඊට පස්සේ ස්ට්‍රක්චර් 4ක් කරනවා යුනිට් 18ට. ඊට පස්සේ එසේ ක්වෙස්චන් 4ක් කරනවා. එසේ ක්වෙස්චන් රිවයිස් කරනවා. හරිද මේ? බලන්න. එක දිගට එසේ 4 දවස් 5ක් ලිව්වා 4ක් ලිව්වා. ඒ එසේ ටික ආයෙ රිවයිස් කරනවා. තේරුණාද? ඊට පස්සේ ආයෙ පාරක් 22 වෙනිදා MCQ 30ක් කරනවා යුනිට් 6 වෙනි පාඩමේ. ඊට පස්සේ ස්ට්‍රක්චර් 4ක් කරනවා දෙවෙනි පාඩමෙන්. එසේ 4ක් කරනවා හතරවෙනි පාඩමෙන්. 23 වෙනිදා යුනිට් 1 2 MCQ 30ක් කරනවා යුනිට් 5 ස්ට්‍රක්චර් 4ක් කරනවා යුනිට් 10 එසේ ක්වෙස්චන් 4ක් කරනවා. 24 වෙනිදා යුනිට් 4 MCQ 30ක් කරනවා යුනිට් 7 ස්ට්‍රක්චර් 4ක් කරනවා එසේ ක්වෙස්චන් 4ක් කරනවා යුනිට් 1 2. ඊට පස්සේ 25 වෙනිදා MCQ 30ක් කරනවා යුනිට් 6 7 ස්ට්‍රක්චර් 4ක් කරනවා යුනිට් 8 9 එසේ ක්වෙස්චන් 4ක් කරනවා යුනිට් 4. බලන්න මේ බලන්න ඒ කියන්නේ ඔයා එක පාඩමක් දිහානේ මේ බලන්න ඉඳලා තියෙන්නේ. මුළු සිලබස් එකක් කවර්ලා තියෙනවා මෙතන. හරිද?
එනවාට දවසේ දැනන්න ඔයාලට මේ සබ්ජෙක්ට් එක පුළුවන් කියලා. හරිද? අන්න ඒ දවසේදී ඔයාලට දැනෙන කොන්ෆිඩන්ස් එක වැදගත්. හරිද? ආය පාරක් කියනවා. 26 වෙනිදා MCQ 30යි යුනිට් 5 ස්ට්‍රක්චර් 4යි යුනිට් 4 84යි යුනිට් 9. 27 වෙනිදා MCQ 30යි යුනිට් 3 4 ස්ට්‍රක්චර් 4යි යුනිට් 6 7 එසේ ක්වෙස්චන් 4යි යුනිට් 5. 28 වෙනිදා MCQ 30යි යුනිට් 1 2 ස්ට්‍රක්චර් 4යි යුනිට් 5 එසේ ක්වෙස්චන් 4යි එසේ ක්වෙස්චන් සෙට් එක රිවයිස් කරනවා. හරිද? මේ මෙතන ඉඳන් පටන් ගන්න මෙතෙන් වෙනකන් තියෙන එසේ ටික ආය පාරක් රිවයිස් කරන්න වඩ තියෙන මෙදාට. 28 වෙනිදා 29 MCQ 30ක් කරනවා යුනිට් 9 MCQ 30ක් කරන්න ඕනේ. ඒක 30ක් දීලා නැහැ මම MCQ 30ක් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ස්ට්‍රක්චර් එකේ මේ 1 2 4ක් කරනවා 1 2 පාඩමේ ඊට පස්සේ එසේ ක්වෙස්චන් 4ක් කරනවා 10 වෙනි පාඩමේ විභාග ජීව විද්‍යාවනේ ජනතා ඒ කියන්නේ අර මොනවාද පාඨක රෝපණය ඒ සීන්දි තියෙන්නේ නනෝ තාක්ෂණය ඒවා තමයි යුනිට් 10 තියෙන්නේ. ඒකට ඒ වගේ සී ටිකක් ඇනලයිස් කරලා හදා ගන්න. හරිද? ඊට පස්සේ 30 වෙනිදා මම ආයෙ පාර රිවර්ස් දෙකක් දීලා දෙනවා නිකන් ඔයාලට. ඒතර මෙදාටවා ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ වල මගේ හරුණු සෙට් එක මෙතන කරන්න ඕනේ. 31 වෙනිදා යුනිට් 10 8 MCQ 30යි යුනිට් 3 4 ස්ට්‍රක්චර් 4යි යුනිට් 5 එසෙක්ෂන් 4යි 30 ඊට පස්සේ පළවෙනි නොවැම්බර් පළවෙනිද බලන්න 31 වෙද්දී ඔයාලට දැනෙන්න ගන්නවා. හරිද? ඔයාලට දැනෙන්න ගන්නවා කොහොමද? ඒ කියන්නේ මෙතන දවස් 10ක ප්ලෑන් එකේ වැඩේ කරද්දී ඔයාලට දැනෙනවා මේ සබ්ජෙක්ට් එක එකට වැදලා තියෙන්නේ කියලා ඔයාලට දැනෙනවා. හරිද? ඊට පස්සේ නොවැම්බර් පළවෙනිදා යුනිට් 7 6 MCQ 30යි යුනිට් 5 ස්ට්‍රක්චර් 4යි යුනිට් 3 එසෙක්ෂන් 4යි යුනිට් 3 එසේ ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ යුනිට් 8 9 MCQ 30යි යුනිට් 7 6 ස්ට්‍රක්චර් 4යි යුනිට් 2 එසෙක්ෂන් 4යි දැන් මෙතන පාඩම් දෙකේ MCQ 30ක් කරන්න ඕනේ. දෝ කරන්න ඕනේ. ඒ කියන්නේ 8 වෙනි පාඩමේ MCQ 15යි 9 වෙනි පාඩමේ MCQ 15යි. පොඩ 9 වෙනි පාඩමේ වැඩිපුර MCQ කරලා උලන්නේ නැහැ. මොකද මයික්‍රෝ වලින් පොඩ වැඩිපුර අහනවනේ. ඊට පස්සේ යුනිට් 4ත් වැඩිපුර කරලා උලන්නේ නැහැ. මොකද යුනිට් 7 අනුගුජ විද්‍යාව පොඩ්ඩ MCQ වැඩිපුර අහනවනේ. 3ක් 4 3ක්වත් අහනවනේ. හරිද? ඊට පස්සේ යුනිට් 10 නම් MCQ එකයි අහන්නේ. 8ත් සමානෙන් දෙකක් උපරිම හයි. ඉතින් එහාට අහන්නේ. හරිද? ඊට පස්සේ 3 වෙනිදා නොවැම්බර් MCQ 30ක් කරනවා යුනිට් 4 යුනිට් 10 9 ස්ට්‍රක්චර් 4ක් කරනවා යුනිට් 9 එසේ 4ක් කරනවා 4 වෙනිදා යුනිට් 5 MCQ 30ක් කරනවා යුනිට් 2 ස්ට්‍රක්චර් 4ක් කරනවා යුනිට් 5 MCQ එසේ ක්වෙස්චන්ස් 5ක් කරනවා 5 වෙනිදා යුනිට් 5 MCQ 30ක් කරනවා ස්ට්‍රක්චර් 4ක් කරනවා යුනිට් 3 4 එසේ රිවයිස් කරනවා මේ දවස් ටිකේම ලියුපෙසේ ටික රිවයිස් කරන්න තියෙන්නේ මෙදාට 5 වෙනිදාට එසේ රිවයිස් කරන්න තියෙන්නේ ඊට පස්සේ 6 වෙනිදා යුනිට් 9ට MCQ 30ක් කරනවා යුනිට් 5 MCQ ස්ට්‍රක්චර් 4ක් කරනවා එසේ ක්වෙස්චන් 4ක් කරනවා මෙතන මේ යුනිට් 4 වෙනි පාඩමේ ඊට පස්සේ 7 වෙනිදා වඩ කරන්න තියෙන්නේ හරිද 7 වෙනිදා වඩ කරන්න තියෙන්නේ MCQ 30යි කරන්න තියෙන්නේ යුනිට් 1 2 යුනිට් 1 2 MCQ 30ක් ඊට පස්සේ 7 වෙනිදා ස්ට්‍රක්චර් 4ක් කරන්න ඕනේ 7 9 පාඩම් වලින් ඒ කියන්නේ 7 වෙනි පාඩමේ ස්ට්‍රක්චර් 2යි හරිද 9 වෙනි පාඩමේ ස්ට්‍රක්චර් 2යි හරිද ඊට පස්සේ 5 වෙනි පාඩමේ 4යි ඊට පස්සේ 8 වෙනි පාඩමේ MCQ 30ක් කරන්න ඕනේ යුනිට් 3 4 ස්ට්‍රක්චර් එසේ කරන්න ඕනේ යුනිට් 5 4ක් ඊට පස්සේ යුනිට් 2 එසේ 4ක් කරන්න ඕනේ ඊට පස්සේ මෙතන 9 වෙනි පාඩමේ 9 වෙනිදා MCQ 30ක් කරන්න ඕනේ 5 වෙනි පාඩමේ ස්ට්‍රක්චර් එසේ 4ක් කරන්න ඕනේ 10 4 පාඩමේ 10 වෙනි පාඩමේ ස්ට්‍රක්චර් එසේ වලට අදාළ ප්‍රශ්න ටිකක් හොයලා කරන්න 4 වෙනි පාඩමේ ස්ට්‍රක්චර් එසේ අදාළ ප්‍රශ්න ටිකක් හොයලා කරන්න පළාත් වේවස සුලභ සහ පාස් වේවස ගන්න වෙතන හරිද පාස් වේවසමත් ගන්න ඊට පස්සේ 10 වෙනිදා MCQ 30ක් කරනවා යුනිට් 9 10 ස්ට්‍රක්චර් එසේ 4ක් කරනවා යුනිට් 2 එසේ ක්වෙස්චන් 4ක් කරනවා යුනිට් 5 ඊට පස්සේ වඩ තියෙන්නේ 11 වෙනිදා ඉඳන් වඩ තියෙන්නේ රිවර්ස් කරන්න අර කරපු ටික රිවර්ස් කරන්න ප්‍රශ්න කරලා රිවර්ස් කරන්න ආය පාරක් හරිද ආය පාරක් වුණා මේ ප්ලෑන් එක පොඩ්ඩක් ඔයාලා දික් කරගන්න මෙහෙට වඩ වෙලාව තියෙනවා නම් තව එක්සෑම් ළඟනේ දැන් මෙතනින් එහාට පොඩ්ඩක් දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා පොඩ්ඩක් වැඩේ පිට බහැලා වැඩ කරන්න තියෙන්නේ හරිද රිලැක්ස් එකේ ඉන්න කියන්නේ මේ වෙද්දී AV මට්ටමේ ඉන්න කෙනෙක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් හැබැයි F මට්ටමක S මට්ටමක C මට්ටමක ඉන්න එක රිලැක්ස් එකේ ඉන්න බෑනේ දැන් වැඩේට බහින්න ඕනේ හරිද තේරෙනවද හරි මෙහෙම තමයි මේ බයෝ ප්ලෑන් එක යන්නේ ඔයාලා වැඩේ කරන්න හොඳට අතාරින්න බාරද මේ බයෝ ප්ලෑන් එකත් වැඩේ කරන්න එතකොට දැන් ඔයාලා දවසට ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න ඕනේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන විදිහ මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා මේ YouTube එකේත් බලන්න සබ්ජෙක්ට් බැලන්ස් කියලා හරිද එතකොට ඔයා දවසකට මේන් සබ්ජෙක්ට් දෙකක් තියාගන්න හරිද එක දවසකට මේන් සබ්ජෙක්ට් දෙකක් තියාගෙන අනිත් එක ඇඩිෂනල් කරන්න ඒ කියන්නේ ඇඩිෂනල් කියන්නේ ඔයා අද ෆිසික්ස් කෙමිස්ට්‍රි ප්‍රධාන වශයෙන් කරොත් හරිද අමතර විෂයක් විතර බයෝ කරන්න ඒ කියන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට පැය 10ක් 11ක් දීලා පැය 11ක් දුන්නා කියමුකෝ මේකට පැය දෙකක් තුනක් දෙන්න අමතරව නිකන් පැය දෙක. ඒතර ඔක්කොම ආසන වශයෙන් ගත්තාම පැය 15ක් විතර වැටෙනවානේ. ඊට අනිත් දවසේ ඔයා බයෝයි ෆිසික්ස් කරා කියන්නකෝ මේ දෙක තමයි ප්‍රධාන දෙක. මේ දෙකට පැය 12ක් 11ක් දෙන්න. කෙමිස්ට්‍රි එක තමයි ඇඩිෂනල් එක. කෙමිස්ට්‍රි එක පොඩ්ඩක් කරනවා පැය දෙකක් තුනක්. හරිද? මේක MCQ 30ක් ස්ට්‍රක්චර් 4ක් වගේ කරනවා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මතක වගේ දැනෙන්න ඔළුවට. ඒ කියන්නේ මේකත් පුළුවන් නේ කියලා දැනෙන්න. එහෙම කරන්න හරිද? තේරුණාද? අර මේ විදිහට වැඩේ කරන්න
ජය වේවා.